ඔයාලා සාමාන්‍යයෙන් දවසකට කොච්චර වෙලාවක් දෙමාපියොත් එක්ක කතා කරනවද? සමහර වෙලාවට විනාඩි 15ක් 10ක් කොච්චර වෙලාවක් කතා කරනවද? මම මේක කියන්න හේතුව තමයි අපේ අප්පච්චි ඉස්සර හරි කැමති අපිත් එක්ක කතා කරන්න. අපි නිකන් ඉන්න වෙලාවට එයා ගොඩක් වෙලාවට අපිට කතා කරනවා. එන්න පොඩ්ඩක් කතා කරන්න කියලා අපිත් එක්ක හරියට කතා කර කර ඉන්නවා. හරි ආසයි අපි එක්ක කතා කරන්න. දවසක් කොහොම කතා කර කර ඉන්න වෙලාවක එයා කිව්වා අප්පච්චි 100ට කිව්වේ තාත්ති කියලා. මට තාත්තිත් එක්ක කතා කරන්න හම්බුනේම නැහැ. මම තාත්තිත් එක්ක කතා කළාම නැහැ. කියන එක එයා අතින් කියවුණා. අප්පච්චි ගොඩක් පොඩි කාලේ 100 නැති වෙනවා. ඉතින් එයාගේ හිතේ කලකිරීමක් තියෙනවා. එයාගේ තාත්තත් එක්ක එයාට කතා කරන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් එයාට ඕන නැහැ මං එදා දැනගත්ත අප්පච්චි අපිත් එක්ක මෙච්චර කතා කරන්න හේතුව තමයි එයාට ඕන නැහැ ඒ කලකිරීම අපිට දෙන්න. ඉතින් එයා ඒක නිසා හැමතිස්සෙම වගේ හරි ආසයි අපි එක කතා කරා. මම මේක ඔයාලට කියන්න හේතුව තමයි දෙමාපියෝ අපිත් එක්ක ඉන්නේ අපේ ජීවිතෙන් භාගයක වගේ කාලයක්. ඒකත් අපිට තේරෙන වයස එන්නේ අවුරුදු 15ක් හෝ 16ක් වගේ කාලෙම. ඊට කලින් අපිට ලොකු තේරුමක් ඒ ගැන නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත අපි දෙමාපියොත් එක්ක කතා නොකරොත් ගොඩක් විට අපි තරුණ වෙනකොට අපි ෆෝන් එක බිසි වෙනකොට එක්ක අපි ඉගෙන ගන්න කොයි හරි යනවා ටවුන් එකකින් පිටට යනවා නැත්නම් වෙන රටකට යනවා. එතකොට අපිට යාළුවත් එක්ක කතා කරන්න තියෙන වෙලාව නැති වෙනවා. අපි කතා නොකරන තරමටපත් වෙනවා. ඒ වුණාට දෙමාපියෝ තාමත් එහෙමමයි. එයාලට අපිව දැනෙන්නේ තාමත් ඒ විදිහටමයි. වෙනස් වෙන්නේ අපි. ඉතින් අපි යාළුවත් එක්ක කතා නොකරොත් අපි යාළුවගේ වයසට එනකොට අපි මැචුවර්ඩ් වෙනකොට අපිට යාළුවත් එක්ක තියෙන මෙමරිස් හරි අඩු වෙනවා. ඇයි අපි යාළුවත් එක්ක ටයිම් එකක් හිටියේ නැත්තේ කියන එක අපිට හිතෙනවා. ඉතින් ඒ පසුතැවීම ඉතුරු වෙන්නේ නැති වෙන්න ඔයාලා අදට දෙමාපියොත් එක්ක ගෙදර ඉන්නවනම් ඔයාලා හරි වාසනාවන්තයි. ඉතින් ඒ හැම වෙලාවකම බලන්න ෆෝන් එක පැත්තකට දාලා හරි කොහොම හරි එයාලත් එක්ක කතා කරන්න. එයාලත් එක්ක ඉන්න. මොකද ඒක ඔයාලට දැනෙන්නේ ඔයාලට එයාලත් එක්ක ගත කරන්න කාලයක් නැති වෙච්ච දවසක. ඉතින් මම ඔයාලට කියන්නේ ඒ පසුතැවීම ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් වෙලාවක් ඔයා දෙමාපියොත් එක්ක ගත කරන්න බලන්න.